අපේ උන්ට තියන්න අර ටික්ටොක් එකේ තියෙන එන ආදර බර සුරංගනා කතා තියෙන්නේ. අර ලස්සන වචන වලින් දාන්නේ බයික් එකේ යන ගමන් අර පොඩි කළුවර දීම්මයක් දාලා ස්කූටරේ යන ගමන් පොඩ්ඩක් වටේ වීඩියෝ කරන උන්ට එතනින් යාට උන්ට ජීවිතයක් නැහැ. එතනම පල් වෙනවා. හැබැයි ආස නැද්ද බෙන්ස් එකේ වගේ පාරක යන්න? මේ වගේ වාහන යන්න ආස නැද්ද? උන් ආසයි. හැබැයි උන්ගේ තියෙන මෝඩකමට එළියට දාන්න බෑ. උන්ගේ අර ඇතුලේ ඉන්න හොඳ සතා එළියට දාන්න බෑ. උන් ගන්න අර වෙනම ආතල්ලේ අර ටික්ටොක් එකේ ඊට පස්සේ ඔය ලව් එකක් හොයා ගන්නවා. ඔය කසාද බඳිනවා මුදුමාරු කරනවා ෆොටෝ එකක් දානවා. ඊට පස්සේ අර නිකන් දීයන් දීරක් වගේ ඔය ආදර කතාව මාසෙන් දෙකකින් නැතිලා යනවා. එච්චරයි. ඒ වගේ දෙයක් කරන්න කලින් තමුන් ස්ටේබල් වෙලා ඉන්න. තව මම ඇඩ්වයිස් එකක් විදිහට කාටද දෙන්න තියෙන්නේ. තමුන් තව කෙනෙක් ජීවිතයට ගන්න කලින් තමුන් ස්ටේබල් වෙලා ඉන්න මුලින්. අනිවාර්යෙන්. ඒ කියන්නේ සල්ලි නැතුව විවාහ වෙනවා කියන්නේ අර උණ්ඩ නැතුව යුද්ධයකට ගියා වගේ වැඩක් තමයි ඈ. අනිත් පැත්තෙන් නිකම්ම වෙඩි කාලා මැරෙන්න වෙන්නේ. ඒ කියන්නේ සල්ලි තියාගෙනම තමයි තව ජීවිතයක වගකීමක් ගන්න ඕනේ. ඒක නිසා මීහරක් වගේ අවුරුදු 23 24 දී ට්‍රිවිල් පහක් එකකට සීමා වෙන්න එපා. ලංකාවේ තරුණ ජීවිත දියේනවා ට්‍රිවිල් පහක් වල. ඉතින් ওই විදියට ගිහිල්ලා අන්තිම අවුරුදු 24 දී කසාදයක් බැඳ ගන්නවා. හම්බෙන ළමයිනුත් අනාතයි. බඩේ ඉන්න ළමයාත් අනාතයි. ඒකින්ද ඔය වගේ මීහරක් වැඩ නම් කරන්න එපා. අවුරුදු 32වත් වෙනකල් ඉන්න ඕනේ කොල්ලෙක් කසාද බඳින්න. හැබැයි මම දකින දෙයක් මිනිස්සෙට දිනු වෙන්නේ කැපවීම වගේම